හෙලෝ සතුට පිරුණු වාසනාවන්ත දවසක් වේවා. ඉතින් ඔන්න තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඕගොල්ලෝ හම්බ වෙන්න ආවා. ඉතින් ඔන්න අද වීඩියෝ එක නම් දවස් 2-3ක ඒවා එකතු කරලා හදපු ලස්සන වීඩියෝ එකක් ඕගොල්ලන්ට. හරි ඉතින් මේ කියන දවසේ නම් අපි හිටිය අපේ අම්මලාගේ ගෙදර. ඉතින් පේනවානේ ඉතින් අපේ බබා උදේම නැගිටලා ඔන්න තාත්තට හෙල්ප් කරනවා කායක ක්ලීන් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මමයි හස්බන්ඩ්ුයි අපේ වැඩ කරනකොට අබාට පුළුවන් දෙයක් තිබ්බොත් එයාවත් උදව්වට අරගන්නවා. එයාත් ඉතින් හරි ආසාවෙන් අපිට උදව් කරනවා. ඉතින් මේ ඉතින් කායක ක්ලීන් කරනකොට එයා කැමැත්තෙන් ඇවිල්ලා ඉතින් ක්ලීන් කරන්න උදව් කරනවා. ඉතින් චූටි අයට එහෙමනේ ඒගොල්ලන්ට ගොඩාක් සතුටුයි අපි ওই විදිහට ඒගොල්ලන්ට චූටි වැඩ කියනවාට. ඉතින් ඔහොම තමයි එදා දවසේ උදේ ගත වුණේ. ඉතින් අපි තුන්දෙනා කායක එහෙම ක්ලීන් කරලා ටිකක් ඇවිදින්න ගියා. ඉතින් අපේ අම්මලා ගෙදර ආවහම බබල්ලට සෙල්ලම් කරන්න පාක් දෙකක්ම තියෙනවා. ඉතින් ඒ ටිකේ ඉතින් පාරේ ඔක්කොම ඇවිදලා කරගෙන තුන්දෙනාටම මහන්සි නිසා ඔන්න බ්‍රේක්ෆාස්ට් එක අරගන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් අම්මා රෙඩි කරලා තිබ්බා. උදේම මඤ්ඤොක්ක තම්බලා ඉතින් මේ විදිහට රසලුණු මිරිසක් හදලා එතකොට පිට්ටු හදලා එතකොට බතුත් හදලා තිබ්බා. ඉතින් අපි දැන් හදන්නේ අපේ බ්‍රේක්ෆාස්ට් එක අරගන්න. ඉතින් ජාති 2-3ක් තියෙනකොට ඉතින් හිතා ගන්න බෑ මොකද්ද ඉස්සෙල්ලාම කන්න කියලා. කොහොම වුණත් ඉතින් ඔන්න හදපු ජාති 3ම අපි කොහොම හරි කෑවා පොඩ හරි. ඉතින් හරිම රසට තිබ්බ කෑමක්. ඉතින් ඊට පස්සේ ඔන්න බබයි මමයි ආපහු අපි දෙන්නත් එක්ක ආවා. ඉතින් අපේ බබා හරි ආසයි මේ මුරුංගා කන්න. මුරුංගා පොල් දාලා ඉතින් මුරුංගා අර මැල්ලුම කන්න තමයි බබා ආසයි. ඉතින් මම සමහරලාට මුරුංගා විතරක් හදනවා, සමහරලාට කතුරු මුරුංගාත් එකතු කරලා හදනවා. ඉතින් අපේ ගේ පිටිපස්සේ තියෙනවා මේ මුරුංගා ගහ. ඉතින් අපි මමයි බබයි හැමදාම ආවහම බබත් හරි ආසයි මේ වැඩේට. ඉතින් අපි දෙන්නත් බෑග් එකක් අරගෙන ඇවිල්ලා මේ විදිහට මේ බබාට ඇති වෙන්න, ඒ කියන්නේ සතියකට වගේ ඇති වෙන්න ඕන මුරුංගා ටික මෙතනින් කොළ ටික කඩා ගන්නවා. ඉතින් බබා තමයි මට හෙල්ප් කරන්නේ. ඉතින් මුරුංගා අර පල්ලෙහා තියෙන කොළ ටික ඔක්කොම කඩලා දෙන්නේ බබා. ඉතින් අපි දෙන්න හරිම ආසාවෙන් හැමදාම ආවොත් කරන වැඩක් තමයි මේක. හරි ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක ඇති වෙන්න කොළ ටික ඉතින් කඩා ගත්තා. ඉතින් ඊට පස්සේ කොළ ටික කඩලා ඉවරයි. ඉතින් මෙහෙ තියෙනවා මේ 7C gallery කියලා shop එකක්. ඉතින් ඒකට මම අනිවාර්යෙන් ආවොත් යනවාමයි මොකක්ම හරි වගේ මට ඕන කරන දේවල් තිබ්බොත් ගන්න. ඉතින් මේ පාර ගිහලා ගත්ත ටික තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් මම හිතුවා මගේ ස්ක්‍රබ් එකයි එතකොට ටැග් එකයි චේන්ජ් කරන්න ඕනේ කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට එකම ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ නැහැ එක දිගට. ඉතින් මම දැක්ක YouTube එකේ එහෙම හොඳ රිවිව්ස් තිබ්බ මේ ස්ක්‍රබ් එකටයි ටැග් එකටයි. ඉතින් ඔන්න ඒ නිසා මම මේ දෙකයි එතකොට මේ ලිප්ස්ටික් ලයින් එකයි තව චුටි බඩු වගේ තමයි ඒ අරගත්තේ. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ දෙවෙනි දවසේ උදේ මොකද අර කලින් දවසේ හවස තමයි අපි ගෙදර ආවේ. ඉතින් මේ තියෙන්නේ උදේ. ඉතින් අද බබාගේ නර්සරි එකේ මෙනු එකට තියෙන්නේ එයාට ඉන්දියාප්ප. ඉතින් ඒ නිසා ඉන්දියාප්ප අපි එනකොට ගෙනාවා. ඉතින් ඒව මම උදේට ස්ටීම් කරලා අරගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මට වෙලාව තිබ්බොත් මම හදනවා, නැත්නම් එහෙම බැරි වුණොත් මොකක් හරි හේතුවකින් ඉතින් ඉන්දියාප්ප අරගෙන ඇවිල්ලා උදේට ස්ටීම් කරගන්නවා මේ විදිහට. රයිස් එක හදනකොට ඒක උඩින් තියාගෙන. ඉතින් උදේම නැගිටලා ඉතින් ඔන්න බබත් ආවා. ඉතින් එයාත් පාඩම් කරන ගමන් ඉතින් චුට්ටක් උයන වැඩත් ඉතින් අර සෙල්ලමට එයා මේ මගේ භාජන එහෙම අරගෙන මේ දේවලුත් කරනවා. ඉතින් බත් එකයි ඉතින් ඉන්දියාප්ප එකයි මම මේ විදිහට තියලා මම ඊට පස්සේ ටී එක තමයි මේ හදාගත්තේ අපි තුන්දෙනාට. ඉතින් හස්බන්ඩ්ගේ ටී එක යාට දීලා ඉතින් ඔන්න බබාගේ ටී එකත් බබාට දුන්නා. ඔන්න ඉතින් බබාත් ඉතින් ඔන්න ටීවී බල එයාගේ ටී එක තමයි මේ බොන්නේ. ඉතින් දැන් ඉන්දියාප්ප තියෙන නිසා මම දැන් ගොඩක් වෙලාවට එකපාර තමයි බ්‍රේක්ෆාස්ට් එකයි ලන්ච් එකයි හදාගන්නේ.
ඉතින් ඉන්දියාප්ප තියෙන නිසා මම පරිප්පු කිරට හදලා ඉතින් තලපත් මාළු තිබ්බ මං හිතුවා තලපත් මාළු නිරිසට හැදුවොත් හොඳයි කියලා. ඉතින් උදේටත් ගන්න පුළුවන්, එතකොට දවල්ටත් ගන්න පුළුවන්. ඉතින් බබාට එතකොට එයා කන්න ආස නිසා එයාට බීට් ටිකක් තෙල් දාලා ගන්නවා කියලා හිතුවා. ඉතින් ඒ වගේම චිකන් තිබ්බා. මං චිකන් ටිකත් එළියෙන් තිබ්බ කූල් එකේ යන්න. ඉතින් අපිට චුට්ටක් මේ දවස්වල හෙම්බිරිසාව වගේ චුට්ටක් සනීප මදි නිසා මං හිතුවා හොඳට රසට හොඳට එළවලු දාලා එතකොට චිකන් දාලා රස සුප් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් ඒකත් මම මේ ගමන්ම හදා ගන්නවා. ඉතින් උයන්න තියෙන දේවල් ඔක්කොම දවසට ඕන දේවල් එකපාර හැදුවාම ඇත්තටම අපිට ගොඩක් කාලේ ඉතුරු කරගන්න පුළුවන්. දවස් ඉතුරු ටික පිළිවෙලකට මැනේජ් කරලා කරගන්න. ඉතින් මේ විදිහට මැනේජ් කරලා එතකොට වෙලාව ඉතුරු කරගෙන කරන්න ඕන දේවල් එකපාර කරගත්තාම ඔයාලට ස්ට්‍රෙස් එකක් නැතුව අනිත් වැඩ ඔක්කොම ලස්සනට මැනේජ් කරලා කරගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ හදන්නේ සුප් එක. ඉතින් මම හදන්නේ සුප් එක මේ විදිහට. ඉතින් ඉස්සෙල්ලාම මම බටර් ටිකක් දාලා ඊට පස්සේ සුදු ලුණු, එතකොට ලුණු, කරපිංච දාලා චුට්ටක් ෆ්‍රයි කරලා ඉවර වෙලා ඉතින් මගේ ළඟ තිබ්බ එළවලු ටික මම චූටියට කපා ගත්තා. ඒ ටිකත් මම හොඳට බටර් එකේ චුට්ටක් විතර ෆ්‍රයි කරා. ඉතින් ටිකක් ෆ්‍රයි කරලා ඉවරුණාට පස්සේ තමයි මම වතුර දාගත්තේ. ඉතින් මම ඒකට දාගත්තේ ලුණුයි, ගම්මිරිසුයි 3-5 කොටුයි විතරයි. ඉතින් නිවුනට පස්සේ ඔයාට පුළුවන් 0.2-3ක් දාගන්න. ඉතින් ඔයාගේ කැමැත්ත අනුව ඔයාට පුළුවන් ඉතින් එග් එකක් හරි එහෙම නැත්නම් චිකන් ටිකක් තම්බලා හරි මාළු ටිකක් තම්බලා හරි එකට එකතු කරගන්න. ඉතින් ඔන්න බබත් නර්සරි යවලා ඉතින් හස්බන්ඩ් වත් යවලා ඉවර වෙලා දැන් ඉතින් මම හදන්නේ මගේ ඉතුරු දවසේ ඉතුරු ටික වැඩ ටික ඉක්මනට ඉවර කරලා බබා ගේන්න යන්න ඕන දවල්ට. ඉතින් අපි හැමෝම ගොඩක් මහන්සි වෙනවානේ. ඉතින් අපි වෙනුවෙනුත් යම්කිසි වෙලාවක් කොහොම හරි හොයා ගන්න ඕන ස්පෙන්ඩ් කරන්න. කොයි වෙලාවකවත් අපි අපේ වෙනුවෙන් කාලේ හොයාගන්න අමතක කරන්න හොඳ නැහැ. ඉතින් අපිවත් ලස්සනට තියාගන්න ගමන් පොයේ අනිත් අයවත් ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් එතකොට තමයි ජීවිතේ හරියම ලස්සනට ගෙවා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මම දැන් හදන්නේ මේ ඩිනර් එකට එග් සෑන්ඩ්විච් ටිකක් හදාගන්න. ඉතින් මං හිතුවා රසට හදාගන්න ඕනේ කියලා. ඉතින් මම එග් 3ක් තමයි තම්බලා අරගත්තේ. ඉතින් ඒ 3 මම මේ විදිහට ගෑරප්පුවක් අරගෙන මේ විදිහට පොඩි කරගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක පොඩි කරගන්න පුළුවන් ඔයා ළඟ තියෙන ටූල්ස් යූස් කරලා. ඉතින් ඊට පස්සේ මම මේකට ගම්මිරිස් ලුණු ටිකක් තමයි දාන්නේ. ඉතින් ඔයාලට කැමති නම් දෙහි චුට්ටක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මේ එග් සෑන්ඩ්විච් හදනකොට තමයි මයෝනයිස් සාමාන්‍යයෙන් ඔයා කැමති සෝස් ජාතියක් දැම්මොත් රසයි. හැබැයි ඉතින් මං හිතුවා අද කිසිම සෝස් ජාතියක් යූස් කරන්නේ නැතුව මේ එග් ටිකයි එතකොට කරපිංච චුට්ටකුත් මම දැම්ම ලුණු චුට්ටක් දාලා බටර් දාලා ඒ වගේම මම චීස් ටිකක් මේ විදිහට චූටි කෑලි වලට කපා ගත්තා. දාලා මේ දේවල් විතරයි. කිසිම සෝස් එකක් දාන්න නැතුව තමයි මම මේ ටික මේ සෑන්ඩ්විච් එක හදාගත්තේ ඩිනර් එකට. ඉතින් මම මේ විදිහට හදලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ උඩ කොටසට තමයි දාලා තියන්නේ. ඉතින් ඒක එතකොට හරිම ලේසි. එතකොට ඔයාට මේක ටෝස්ට් එකට දාලා අරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එනකන් පරිස්සමින් ඉන්න.